නූතන ලෝකයේ යුද්ධය කියන්නේ අපි කාටවත් නුපුරුදු වචනයක් නෙවෙයි. හැබැයි මං කියන්න හදන්නේ ඇමරිකාවයි ඉරානය ගැන නම් නෙවෙයි. හරි මං තව ටිකක් ලේසි කරන්න. ක්‍රිස්තු වර්ෂ 1914 1918 අතර කාල පරිච්ඡේදයේ පළවෙනි ලෝක යුද්ධය. පළවෙනි ලෝක යුද්ධයට බලපාපු හේතු ගොඩක් තියෙනවා. හැබැයි මං කියන්න හදන්නේ ඒක ඇවිලෙන්න බලපාපු ගිනි පුපුර ආසන්නතම හේතු. 1914 කාල පරිච්ඡේදය කියන්නේ යුරෝපයේ යුද්ධයට දැඩි උණුසුමක් තිබ්බ කාලයක්. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා එයාගේ වයිෆ් එක්ක ට්‍රිප් එකක් යනවා බොස්නියාවේ අග නගරයට සරයේවෝ හෙවත් සර්ජීවෝ කියන නගරයට. මෙන්න මේ වෙලාවේදී සර්බියන් ජාතිකයන් දෙන්නෙක් විසින් මේ දෙන්නව ඝාතනය කරනවා. මේක තමයි ආසන්නතම හේතුව වෙන්නේ. මෙන්න මේ කුමන්ත්‍රණය නිසා එයාලා සර්බියාවෙන් ඉල්ලනවා වන්දි මුදල. සර්බියාව මේක ප්‍රතික්ෂේප කරනවා. වර්ෂ 1914 ජූලි 28 වෙනිදා ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන සිද්ධිය හඳුන්වනවා සරයාවෝ සිද්ධිය කියලා. මොකද මේක ඒ නගරයේදී සිද්ධ වෙච්ච දෙයක් හින්දා. ඔයාලට ඉතිහාසය අමාරුයිද? කොච්චර කියෙව්වත් තේරෙන්නේ නැද්ද? කම්මැලි. පාඩම් කරන්න බෑ. 2026 ඕලෙවල් යන ඉන්න ඔයාලටයි මේ ආරාධනය. එන්න අපේ කාලේ ඉතිහාසයේ පන්තියට. අහලා තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාලගේ නම, දිස්ත්‍රික්කය සහ පාසල.